කෙසෙල් වලින් හදාගන්න පුළුවන් රස කෑම එකක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් මේක ගොඩක්ම ජනප්‍රිය ඉන්දියාවේ බනානා හල්වා කියලා තමයි කියන්නේ. ඕනම කෙසෙල් වර්ගයක් පාවිච්චි කරලා මේ කෑම එක හදාගන්න පුළුවන්. ටිකක් මස්කට් රසට සමාන රසයක් තමයි එන්නේ. අමුද්‍රව්‍ය 3ක් විතරක්ම පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන ඇඹුල් කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඕනම කෙසෙල් වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් ඉදිලා තියෙන කෙසෙල් උනත් අරගෙන මේ කෑම එක හදන්න පුළුවන්. මෙතන හකුරු ග්‍රෑම් 200ක් තියෙනවා. හකුරු වෙනුවට සීනි ගන්නත් පුළුවන්. සීනි ගන්නවා නම් සීනිත් ග්‍රෑම් 200ක් අරගන්න. සුදු පොල් තෙල් මිලිලීටර් 100ක්. පොල් තෙල් ගන්නකොට ටිකක් හොඳ පොල් තෙල් වර්ගයක් අරගන්න. එහෙම නැත්නම් බටර් හරි ගී හරි දිය කරලා අරගන්න පුළුවන්. කෙසෙල් ටික පොඩි කෑලි වලට කපා ගන්න. ඊළඟට කපාගත්ත කෙසෙල් ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකන් අඹර ගන්න ඕන. කෙසෙල් ටික මේ වගේ හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකන් අඹර ගන්න. බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙක් නම් කෙසෙල් ටික හොඳට ගෑරපුවකින් හරි හැන්දකින් හරි පොඩි කරගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා කලින් අරගත්ත පොල් තෙල් වලින් 3න් 1ක විතර ප්‍රමාණයක් එකතු කරගන්න. මෙතනදී හොඳම පොල් තෙල් එකක් ගන්න බලන්න. සුදු පොල් තෙල් එකක් ගන්න තියෙනවා නම් තමයි ගොඩක්ම හොඳ. එහෙම නැත්නම් ටිකක් පොල් තෙල් රස එන්න බලනවා. ඒක නිසා හොඳ පොල් තෙල් එකක් ගන්න. එහෙම නැත්නම් බටර් හරි ගී හරි ඒ වගේ දෙයක් දිය කරලා අරගන්න. ඊළඟට කලින් අඹරගත්ත කෙසෙල් ටික එකතු කරගන්න ඕනේ. කෙසෙල් ටික එකතු කරලා විනාඩි 5ක් විතර හොඳට හැඳිගා ගන්න ඕනේ. විනාඩි 5කින් විතර පස්සේ මේ ටික වෙලාවක් පැත්තකින් අරන් තියාගන්න. ඊළඟට හකුරු ටික එකතු කරගන්න. හකුරු වෙනුවට සීනි ගන්නවා නම් සීනි ග්‍රෑම් 100ක් විතර අරගන්න. ඒකෙන් සීනි හැඳි 2-3ක් විතර කලින් කැරමල් කරගෙන ඊට පස්සේ ඉතුරු සීනි ටික එකතු කරගන්න. දැන් වතුර අඬු කෝප භාගයක් විතර එකතු කරගන්න. ඊට පස්සේ හකුරු ටික හොඳට දිය කරගන්න. අඩු ගින්දරේම මේ හකුරු ටික දිය කරගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න යන්නේ නැතුව හොඳට අඩු ගින්දරේම දිය කරගන්න. මේ වගේ පද මෙනකන් හකුරු ටික දිය කරගන්න. ඊළඟට කලින් ටික වෙලාවක් හැඳිගාගත්ත කෙසෙල් මිශ්‍රණය ආයෙත් ලිපේ තියලා ඒකට තිය කරගත්ත පැණි ටික එකතු කරගන්න. කෙසෙල් ටිකයි පැණි ටිකයි හොඳට කලවම් කරගන්න. ඊළඟට ඉතුරු වෙලා තියෙන තෙල් වලින් භාගයක් විතර එකතු කරගන්න. තෙල් ටික එකතු කරගත්තට පස්සේ ආයෙත් හොඳට හැඳිගා ගන්න. සාමාන්‍යයෙන් දොඩොල් හැඳිගා ගන්නවා වගේ තමයි හැඳිගා ගන්න ඕන. ගින්දර ප්‍රමාණය වැඩි කරගන්න යන්න එපා. එතකොට ඉක්මනට පිච්චෙන්න බලනවා. ඒක නිසා අඩු ගින්දරේම මේ ටික හැඳිගා ගන්න. මේ වගේ බුබුලු දාගෙන එනකොට ඉතුරු වෙලා තියෙන තෙල් ටික ඔක්කොම එකතු කරලා ආයෙත් හොඳට කලවම් කරගන්න. මම රටකජු ටිකක් එකතු කරගත්තා. ඔයාලටත් ඕන නම් රටකජු ඒ වගේම කජු වගේ දේවල් පොඩිවට කපලා එකතු කරගන්න පුළුවන්. එතකොට මේකේ ලස්සන වගේම රසත් වැඩි වෙනවා.
හැඳි ගා ගන්නකොට ඔක්කොම ටික එකට එකතු වෙලා එනවා කියන්නේ පදම හරි. ඒ වෙලාවේදී මේක ලිපෙන් බා ගන්න. ඊළඟට මේ ටික භාජනයකට දාගන්න. ඒ වගේම තමයි ලිපේ තියලා හැඳි ගන්නකොට ගොඩාක් වෙලා හැඳි ගන්න යන්න එපා. හරි පද වෙනකොට ලිපෙන් බා ගන්න. එහෙම නැති වුණොත් මේක ගොඩක් හයි වෙන්න බලනවා. දැම්ම කෑලි වලට කපා ගන්න යන්න එපා. සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ නිවෙන්න අරන් තියන්න ඕන. ඉක්මනටම කෑලි කපා ගන්න ඕන නම් ෆ්‍රිජ් එකේ පැය භාගයක් විතර දාලා ඊට පස්සේ කෑලි කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කැට කපා ගත්ත හල්වා කෑලි ටික. ඉතින් ඔයාලත් ඉදෙනු කෙසෙල් වලින් මේ විදිහට හදලා බලන්න. ඉතින් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.